That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතයි. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙවන අතර බංගලාදේශයේ මෙහෙදි හසන් මිරාස් විසින් මෙහෙවයි. මේ දක්වා දෙරට අතර එක්දින තරඟ 57කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරඟ 43ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති අතර බංගලාදේශය ජයගෙන ඇත්තේ තරඟ 12ක් පමණයි. තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. කෙසේ වෙතත් අවසන් වසර කීපයේ පැවති එක්දින තරඟවලදී කණ්ඩායම් දෙකම එක හා සමානව දස්කම් දක්වා ඇත්තේ අවසන් තරඟ 10 තුල දෙපිළම තරඟ 5 බැගින් ජය ගනිමින්. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිස්සංක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, දිල්ෂා මදුසංක වැනි ප්‍රබල ක්‍රීඩකයන් හා තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළත් වෙනවා. බංගලාදේශ සංචිතයට මෙහෙදි හසන්, නජිබුල් හොසේන් ෂැන්ටෝ, ලිටන් ඩාස්, මුස්තෆිසර් රහමාන්, ටස්කින් අහමඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රීඩකයන් 16 දෙනෙක් ඇතුළත් වෙනවා. අවසන් වරට දෙරට අතර බංගලාදේශයේදී පැවති එක්දින තරඟාවලි දෙකම තරඟ දෙකට එකක් ලෙස බංගලාදේශය විසින් ජයගෙන ඇති අතර අවසන් වරට 2019 දී ශ්‍රී ලංකාවේදී පැවති එක්දින තරඟාවලිය තරඟ 3ට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. කෙසේ නමුත් අද තරඟය කණ්ඩායම් දෙකටම ප්‍රබල තරඟයක් දිය යුතු තරඟයක් වනු ඇතයි SL ක්‍රිකට් අප විශ්වාස කරනවා. මෙම තරඟාවලියේ ඉදිරි තොරතුරු ලද සැනින් නිවැරදිව දැනගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපට සහයෝගය දෙන්න.